ආයුබෝවන්. ලෙල්තා YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්නකොට අපි හැමෝම අතින් වැරදි වෙනවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි සමහර වැරදි තියෙනවා අපි හරි කියලා හිතාගෙන දිගටම පාවිච්චි කරන. අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ ගොඩක් අය කරන ප්‍රධාන වැරදි 10ක් ගැන. ඔව් ගොඩක් වෙලාවට අපේ අය කරන්නේ සිංහල වාක්‍යයේ හිතින් හදාගෙන ඒකේ වචනයෙන් වචනය කෙලින්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන එක. භාෂා දෙකේ ව්‍යාකරණ රටා දෙකක් නිසා එහෙම කළාම ලොකු වැරදි සිද්ධ වෙන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. ගොඩක් අය මම ගෙදර යනවා කියලා කියන පාවිච්චි කරන්නේ I am going to home කියලයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. home කියන වචනයට කලින් අපි කවදාවත් to පාවිච්චි කරන්නේ නැහැ. හරිම විදිය තමයි I am going home. පාසලට යනවා නම් I am going to school කිව්වට ගෙදර යද්දි to එන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. මම එකඟයි කියලා කියන්න ගොඩක් වෙලාවට අපි කියන්නේ I am agree කියලා නේද? ඔව් ඒක අපිට නිතරම ඇහෙන වැරද්දක්. agree කියන්නේ ක්‍රියාපදයක්. ඒ නිසා ඒක ඉස්සරහට am දාන්න අවශ්‍ය නැහැ. හරි වාක්‍ය තමයි සරලවම I agree. මම ගියේ නෑ කියලා කියන්න ගොඩක් අය I didn't went කියලා කියනවා. මෙතනදී didn't කියන වචනයෙන්ම අතීත කාලයේ නිරූපණය වෙනවා. ඒ නිසා ආයෙමත් went කියලා අතීත කාල ක්‍රියාපදයක් දාන්න බෑ. didn't එක්ක හැමතිස්සෙම එන්නේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. නැත්නම් base form එක. ඒ නිසා හරි විදිය තමයි I didn't go. කෙනෙක්ගේ නම අහද්දී අපි ගොඩක් ආචාරශීලී වෙන්න හිතාගෙන අහනවා what is your good name කියලා. මේක ලංකාවේ සහ ඉන්දියාවේ අය කරන ලොකු වැරැද්දක්. ඉංග්‍රීසි භාෂාවේ good name bad name කියලා දෙකක් නැහැ. ආචාරශීලීව අහන්න ඕනේ වුණත් නිවැරදි වාක්‍ය වෙන්නේ what is your name? නැත්නම් may I know your name කියන එකයි. එයා දන්නේ නෑ කියලා කියද්දී සමහරු කියනවා he don't know කියලා. he, she, it වගේ ඒක වචන පදයක් ආවම අපි පාවිච්චි කරන්නේ don't නෙමෙයි. doesn't. ඒ නිසා හරි වාක්‍ය තමයි he doesn't know. කවුරු හරි කෙනෙක්ට මට ඇහුම්කන් දෙන්න කියලා කියන්න අපි listen me කියලා කියනවා. listen කියන වචනයත් එක්ක හැම වෙලේම to කියන නිපාතය එකතු වෙන්න ඕනේ. ඒ නිසා හරි විදිය තමයි listen to me. අවුරුදු දෙකකට කලින් කියලා කියන්න අපේ ගොඩක් අය ගොඩක් වෙලාවට before 2 years කියලා පාවිච්චි කරනවා. මේකත් සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට හරවද්දි වෙන වැරැද්දක්. හරිම ඉංග්‍රීසි රටාව තමයි 2 years ago. මම එයාට කෝල් එකක් දුන්නා කියන එක අපි I gave a call to him කියලා කිව්වොත් වැරදිද? ඒකේ ව්‍යාකරණතින් ලොකු වැරැද්දක් නැති වුණත් native speakersලා ඒ කියන්නේ සුද්ධෝ එහෙම කතා කරන්නේ නැහැ. එයාලා කෙලින්ම කියන්නේ I called him කියලා. ඒක වඩාත් ස්වභාවිකයි. එයා ජොබ් එකක් කරනවා කියන්න he is doing a job කියලා කියන්න පුළුවන්ද? doing a job කියන එක ඉංග්‍රීසියේදී එතරම් ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට කියන්න පුළුවන් he is working. එහෙමත් නැත්නම් he has a job කියලා. අන්තිම එක තමයි තමන්ගේ වයස කියද්දී මගේ වයස අවුරුදු 25යි කියන එක my age is 25 කියලා කියන එක. වයස කියද්දී my age is කියලා පටන් ගන්න අවශ්‍ය නැහැ. ලෝකයේ සම්මත සහ ලේසිම ක්‍රමය තමයි I am 25 years old. එහෙම නැත්නම් නිකම්ම අපිට කියන්න පුළුවන් I am 25 කියලා. ඔන්න අද අපි කතා කළා ඔයාලා නොදැනුවත්වම කරන වැරදි 10ක් ගැන. මේ වැරදි හදාගත්තොත් ඔයාලගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ගොඩක් ලස්සන වෙනවා. මේ වගේ නිවැරදිව මුල ඉඳන්ම පියවරෙන් පියවර ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අයට පුළුවන්
අපේ ලෙල්ටා ආයතනයෙන් හඳුන්වලා දෙන දින 10 නැත්නම් මොඩියුල් 10ක මූලික ඉංග්‍රීසි පාඨමාලාවට සම්බන්ධ වෙන්න. මේක වීඩියෝ කෝස් එකක්. ඒ ගැන විස්තර අවශ්‍ය නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp නම්බරයට මෙසේජ් එකක් දාන්න. ඒකට එකතු වෙලා ඔයාලට පුළුවන් දවස ගානේ ඉංග්‍රීසි කතා කරන එක පුහුණු වෙන්න. ඔව්. ඒ පාඩම් මාලාව හරහා කිසිම බයක් නැතුව ඉංග්‍රීසි කතා කරන්න අපි ඔයාලව පුහුණු කරනවා. අද පාඩම ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ පාඩමකින් හමු වෙමු. Goodbye. Have a nice day.